ඉතින් HSR ට්‍රේඩින් ඇකඩමි එකත් එක්ක ජොයින් වෙන ඔයාලට අපි උගන්වන්නේ තියරි විතරක් නෙමෙයි අපි A to Z සම්පූර්ණ ට්‍රේඩින් කෝස් එකක් දීලා තියරි තේරමත් උගන්ලා ලංකාවේ වෙන කොහෙවත් ඇකඩමිකින් ඔයගොල්ලන්ට ලබා ගන්න බැරි දෙන්න බැරි ෆියුචර්ස් ටිකක් අපි ලබා දෙනවා. ඒ තමයි ඕගොල්ලන්ට අපි දෙනවා ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන ටූල්ස්. ඉතින් අපි බලමු මේ මොනවාද කියලා. ඉතින් ඊට කලින් අපේ ටීම් එකක් ඉන්නවා මේවා ඩෙවලොප් කරන. අපි බලමු ඒ කවුද කියලා. ඉතින් ඕගොල්ලොන්ගේ මේ සිස්ටම් සියල්ලම නිර්මාණය කරන මේන් ටීම් ඉංජිනේර විදිහට වැඩ කරන්නේ HSR සරච්චන්ද්‍ර. අවුරුදු 7ක ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා අපේ මැනේජර් ඩිසයින්ස් පැත්ත බලන්නේ HAP සරච්චන්ද්‍ර. එයත් අවුරුදු 7කට වැඩි ෆොරෙක්ස් ට්‍රේඩින් ඉගෙනගෙන ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන දැනට කරගෙන යන කෙනෙක්. ඉතින් දැනට යුනිවර්සිටි ඔෆ් පේරාදෙණියේ ඉගෙන ගන්න ඉංජිනේරින් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් අපි බලමු මේ කෝස් එකකින් අපි ඔයගොල්ලන්ට නොලෙජ් එක ලබා දෙන දේ අපි කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. දැන් අපි බලන්නේ එතනින් එහාට ඔයගොල්ලන්ට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් අපි මේකේ ප්ලැට්ෆෝම් දෙකක් තියෙනවා Gold VIP Pro and Gold VIP Ultra කියලා. ඉතින් මේ තියෙන්නේ ඒකේ Gold VIP Pro ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ වුණත් මේක ඇක්සස් කරන්න පුළුවන්. ඒකේ view එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පැත්තේ මෙන්න මේ විදිහට ඇනලයිස් එකක් කරලා තියෙනවා. ඒ වගේම මේකේ සිග්නල්ස් පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන මේ SMC අපි දැන් මේක ගොඩාක් තියෙනවා. මම ඔයගොල්ලන්ට මේ නිකමට පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ඇටච් කරලා දෙනවා අයිඩියා එකක් ගන්න. අපි යන් දැන් ඉදිරියට කතා කරනවා. එතකොට මෙහෙම යනකොට ඇයි අපි කෝස් එකක් විතරක් කරලා බැරි? අපිට ලංකාවේ ඕන තරම් කෝස් තියෙනවා. හැබැයි ඒක කරපු කට්ටිය දිනු වෙලා නැහැ. එකම තැන ඉන්නේ තාමත්. හරිද? ඉතින් ලෝකේ ගත්තොත් එහෙම නෙමෙයි. ඉතින් අපි කරන්නේ මේ ලෝකේ තියෙන ටෙක්නොලොජි එක මේ ලංකාවේ අයට මේ සැබෑම ට්‍රේඩ් කරන්න පුළුවන් ටෙක්නොලොජි එකයි නොලෙජ් එකයි දෙකම ලබා දෙන එක. ඉතින් chart එකක් ඉඳගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඔය සල්ලි ටිකක් දාගෙන ඔයගොල්ලෝගේ ඉමෝෂන් එක තනියම මේක එක්සිකියුට් කරන්න අමාරුයි. ඒ වගේම නොලෙජ් එක ඔයගොල්ලෝ කොච්චර දේශනාලා YouTube එකේ බලලා නොලෙජ් එක හදාගත්තත් ඔයගොල්ලෝ රියල් මාකට් ට්‍රේඩ් එකක් දානවා කියන එකට සමාන වෙන්නේ නැහැ. ඒකයි රියල් මාකට් එක එක්සිකියුට් කරනවා කියන එක දෙකක්. කවුරුම මාකට් එකක් ඇනලයිස් කරලා පෙන්නන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? YouTube බලලත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි රියල් එකට අවිල්ලා ට්‍රේඩ් කරනවා කියන එක තමයි මේකේ රියල් ඩිෆිකල්ට්. ඉතින් ලෝකේ හොඳම දේශනාවල් ටික අහලාවත් ඕගොල්ලෝ ලයිව් මාකට් එකේ ඔයාලා තනි වෙන නිසා තමයි අපි මේ ටූල්ස් ටික ඔයාලට ලබා දෙන්නේ. මේ ටූල්ස් වලින් අන්නේ ගැප් එක සම්පූර්ණයෙන්ම වගේ වහලා දාන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ ගත්තොත් එහෙම කෝසස් තියෙනවා බර ගණන් ගන්නවා 25000 35000 ගන්නවා. ඒක මොනවද උගන්වන්නේ? SMC ICT Wyckoff Cherokee Elliott Wave ගෑ. ඉතින් මේවා උගන්ලා මිනිස්සුගේ නිකරුණේ මිනිස්සු වට සල්ලි දානවා. අර එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න පුළුවන් වේද බලා ගන්න. ඉතින් ඇත්තටම එක්ස්ට්‍රා ඉන්කම් එකක් නෙමෙයි අවසානට වෙන්නේ. ඒගොල්ලෝගේ තිබ්බ සල්ලි ටික ඒකට දාලා අර ඉමෝෂන් වලටත් අහු වෙලා ඉවරලා ට්‍රේඩ් කරන්න කියලා ලොස්ට් කරගන්න එක තමයි වෙන්නේ. ඉතින් අර SMC ICT මේ සාමාන්‍ය දේවල් අර ලංකාවේ ලොකු නිකන් අමාරු දෙයක් විදිහට උඩින් උස්සලා දිරෙවිලා ඒගොල්ලෝ ගාන කපා ගන්න එක තමයි මිනිස්සුන්ගේ කරන්නේ. ඉතින් ඒක නෙමෙයි ලෝකයේ ඇත්ත ට්‍රේඩින් කියන්නේ. අපි බලමු මේකෙදි ඉස්සරහට ඔයගොල්ලන්ට මොනවාද දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඕඩර් බ්ලොක් ලික්විඩිටි සීප් වගේ අපි ඔක්කොම උගන්වනවා. අපිත් උගන්වලා දෙනවා ඔක්කොම ටික. හරිද? අපි මෙච්චර ටූල්ස් අධිපේක අපිට ඕක මේ උගන්වන එක මහා ප්‍රධානයි. ඒතකොට අපි අපේ ඉන්නේ වෙල් එඩියුකේටඩ් ඉන්ජිනියරින් ටීම් එකක් තමයි මේක උගන්වන්නේ. හරිද? ඒතකොට ලංකාවේ රිසර්චර්ස් කරපු ටෙක්නොලොජි ගැන හොඳට හදාරපු ඒ වගේම ලෝකේ ට්‍රේඩින් සම්බන්ධයෙන් හොඳට හදාරපු මේ එක යන මතවාද කරපු කට්ටිය නෙමෙයි. එතකොට අවුරුදු ගානක දැන් ප්‍රැක්ටිස් එකක් තියෙන කට්ටිය තමයි උගන්වන්නේ. අපි එතකොට දැන් අපි මේක ගත්තම ලයිව් මාකට් එක නේද? ලයිව් මාකට් එකේ නේ ඔයගොල්ලෝ දන්නවා එන්ට්‍රි එකක් ගන්න ගියාම මාකට් එක තප්පරයකින් වෙනස් තප්පරින් තප්පරේ වෙනස් වෙනවා. ඉමෝෂන් නැතුව හැම chart එකක්ම නිවැරදිව මාක් කරන එක ඕගොල්ලෝම දන්නවා ඩිෆිකල්ට් කියලා. එතකොට මාකට් එකට ගියාම ඕගොල්ලෝ ජොබ් එකක් කරලා වෙලා එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගෙන ඉල්ලා දැන් ඕගොල්ලෝ හවසට වැඩ හැරිලා මාසෙ වෙලා මේක ට්‍රේඩ් කරන ගන්නවා. ඕකේ පණ දාගෙන ආපහු මේ මාක් කරන chart අඳින්න බෑනේ. මං කියන්නේ අපි ඒකනේ knowledge එක දෙන්නේ. knowledge එක දෙන්නේ ඉගෙන ගන්න ආස කට්ටියට ඉගෙන ගන්න අපි ඒක knowledge එක. හැබැයි අපි එක්ස්ට්‍රා ඉන්කම් එකක් කරන මේ busy life එකත් එක්ක අපිට බෑ මේවා අතින් ඇනලයිස් කර කර ඉන්න. හරිද? අපිට කැමති නම් අතින් ඇනලයිස් කරලා තමයි පුළුවන් ඕනනම් එන්ට්‍රි එකක් හරියද කියලා බලා ගන්න. ඒ වුණාට එච්චර කට්ට ගන්න ඕනේ නැහැ. නිකන් අඬුව තියෙද්දි ආතපුච්ච ගන්න මොකටද? ඉතින් මෙන්න මේ ටූල් එකෙන් ඔයගොල්ලන්ට අරම කෝස් එකක් කරලා ඉලා ලොකු කාලයක් යනවා මේ ප්‍රැක්ටිස් කරලා මේ ඒ ස්කිල් එක ගන්න. හැබැයි මේ ටූල් එකෙන් මේ අවුරුදු ගානම ඔයාලට වහලා දානවා මේක යූස් කළා වලට එන්ට්‍රීස් ගන්න පුළුවන්. ඉතින් අවුරුදු ගානක් යන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට ට්‍රේඩින් රියල් එකට ඇවිල්ලා සල්ලි earn කරන්න. හරි. ඉතින් SMC ICT ඔයගොල්ලන්ට one click එකකින්
අපේ සිස්ටම් සරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පණ දාගෙන ඉගෙන ගන්න ගොඩාක් ඔස්සල දෙන ඉගෙන ගන්න SMCICT එක ක්ලික් එකයි මෙන්න මේ විදිහට සිග්නල් ටික මේ ඔක්කොම ඔයගොල්ලෝ මැනුවල් ඇනලයිස් කරලා බැලුවොත් මෙතනින් තමයි සිග්නල් තියෙන්නේ. මෙතන buy එක හොඳට ප්‍රොෆිට් වෙලා තියෙනවා, මෙතන sell එක හොඳට ප්‍රොෆිට් වෙලා තියෙනවා, මෙතන sell එක හොඳට ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒක graded සිග්නල් දෙන්නේ. ABC කියලා grade කරපු සිග්නල් දෙනවා මේ. හරිද? ඉතින් එක බටන් එකක් ක්ලික් කරන්න තියෙන්නේ සිස්ටම් එකට ඇවිල්ලි chart එකට ඔක්කොම ටික ඇඳෙනවා. එතකොට මේව 100% non repainting signal. ඒ කියන්නේ repaint වෙන්නේ නැහැ මේ signal. මේ තියෙන තව උදාහරණයක්. ඒ වගේම මේකේ entry SL එක TP එකත් ඒ වගේම මේ වගේ දෙනවා. හරි. ඊළඟට order flow plus liquidity heat map. එතකොට මෙන්න මේ දේවල් අපි හරහා ඉගෙන ගන්න ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ මොනවාද? ඔයගොල්ලෝ සමහරවිට ට්‍රේඩින් කෝස් වල අහලත් නැහැ. ඉතින් මේක ළමයි ඩේටා එකක්. මේක කෝස් එකකින් උගන්වන දෙයක් නෙමෙයි. මේක ඩේටා එකක්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේක ඩේටා එකක්. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට මේක තියරියක් දැනගත්ත කියලා ඇප්ලයි කරන්න බෑ. ඩේටා එකක් කියන්නේ ළමයි ඒ ඩේටා එක අනිවාර්යෙන් ඕන ඒක ඇප්ලයි කරන්න නම්. හරිද? තියරියක් තියරියක් නෙමෙයි. ඉතින් මේ data ඊටාම මිලද්දිකයි. ට්‍රේඩින් වෙබ් එකේ තියෙනවා. ට්‍රේඩින් වෙබ් එකේ ප්‍රීමියම් ගන්න ඕන. ඔයගොල්ලෝ සාමාන්‍ය මාසෙට රුපියල් 24000ක් විතර ගෙවන්න ඕන ට්‍රේඩින් වෙබ් ප්‍රීමියම් plan එක ගන්න ඕන. ඉතින් ඒක තමයි මේ data තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට අපේ plans වල එච්චර charges එකක් මොකුත් අය වෙන්නේ නැහැ. අපිත් එක්ක join වෙන ඔයගොල්ලන්ට මේවා අවුරුදු ගණන් ඔහේ use කරන්න පුළුවන්. අපිත් එක්ක join වෙලා අපි මේ data ටික monthly buy කරලා ගන්න නිසා. එතකොට absorption, CVD divergence, big players ලා කොහෙද ඉන්නේ? මෙන්න මේ institutional level traders trading කරන බැංකු ඒ වගේ hedge funds අන්න ඒ වගේ කට්ටිය දකින දේවල් ඒ වගේ data අපි ඔයගොල්ලන්ට අරන් දෙනවා. ලංකාවේ කිසිම course එකකින් මේ data ඔයගොල්ලන්ට ලැබෙන්නවා හිතන්නේවත් නැහැ. ඔයගොල්ලන්ට මොන හරි තීර ටිකක් ගුණාලා දැම්ම ඔයගොල්ලෝ ඉවරයි. ඔයගොල්ලෝගේ බැච් එක ඉවරයි. ඔයගොල්ලෝ ප්‍රොෆිට් එතනින් පස්සේ ඉවරයි. නැත්තම් VIP signal group කියලා දෙනවා. මෙලොවම රහක් නැහැ. දාන signal ඒ ඉතින් එච්චර signal හොයලා තිබ්බනම් ඒවල දාලා ප්‍රොෆිට් එන්නේ නැහැ. හරිද? එහෙනම් ලංකාවේ දුප්පත්තු නැහැ. හරිද? හැබැයි මේ රියල් ටෙක්නොලොජි එකත් එක්ක ලෝකේ ට්‍රේඩින් ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් වලට ගියොත් තමයි ඔයගොල්ලන්ට කන්සිස්ටන්ට් ප්‍රොෆිට් එකට යන්න පුළුවන්. ඉතින් ඔයා කවර පැත්තේද? ඔයා රිටේල් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරනවා වගේ අර සාමාන්‍ය ප්‍රයිස් දිහා බලලා කැන්ඩල් ස්ටික් ඉගෙනගෙන ඒක බල දිගටම ට්‍රේඩ් කරන්න කැමති නැත්නම් ඇත්තටම මේ ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස්ලා දන්නවා ස්මාර්ට් මනි කොහෙද යන්නේ කියලා අන්නේ පැත්තෙන් ඉඳගෙන අපි මේ පැත්තට ට්‍රේඩ් කරනවා. ඉතින් මේකට ට්‍රේඩ් කරනවා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ දේවල් ඕන. chart එක කියවන්න ඉගෙන ගන්න පුළුවන්. ඒත් මනි එක කොහෙද යන්නේ කියලා දකින්න ඕන නම් මෙන්න මේ දේවල් අනිවාර්යෙන් ඕන. ඊළඟට order flow signals. ඉතින් order flow signals අර දේවල් කෙලින්ම ඔයගොල්ලන්ට ඒක ගොඩාක් order flow courses තියෙනවා. ඒ දේවල් ඉගෙන ගන්න වෙනම order flow එක. but ඒව දමාගෙන analyze කරන්න ගියාම ඊට වැඩි ඔළුව අවුල් වෙනවා. ඉතින් එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ට මේ order flow signal එක දාගත්තාම මේ බලන්න sell signal එක මෙතන buy signal එක මෙතන sell හරියටම ගන්න පුළුවන්. ඉතින් signals 10ක් ගත්තොත් 9ක්ම profit ඉතින් loss එකක් කියන්නේ මේක game එකක්. හරි part එක. ඒක loss එක කියලා අපි risk management apply කරනවානේ. ඉතියාම චූටි ප්‍රමාණය තමයි plus. වැඩි හරියක් profit. අපි මාසෙ අවසානයේ ගත්තම ලක්ෂ 2ක ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. හරි ඊළඟට ඕගොල්ලොන්ට harmonics pattern engine එකක් මේක තියෙනවා. ඒකෙත් ඔයාලට මේවා ළමයි තාම අමාරුයි. මේවා හොයන්න පැය ගණන් යන වැඩ. හරිද? ඉතින් මේවා කෝස් එක කියලා දුන්නත් ඕගොල්ලොන්ට මේවා මැනුවලි ඉරි කැලිය ඇඳලා ඇනලයිස් කරන්න ගියොත් පැය ගණන් මැනුවලි ඇඳ ඉන්න ඕනේ. එහෙම ඕන නෑ ඕගොල්ලොන්ට පුළුවන්. මේ අනිත් අය මහන්සි වෙලා කරන මේ වැඩේ ඔයාලට පුළුවන් ස්මාර්ට් විදිහට කරන්න. ඉතින් එන්න එහෙම කරාට පස්සේ අපේ තියෙන සිස්ටම් එකට ලොග් වෙලා ඉන්ඩිකේටර්ස් කියන බටන් එක ක්ලික් කරනවා. HSR harmonics කියන එක දාපු ගමන් මෙන්න මෙතන සෙල් සිග්නල් දෙකක්ම දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒ දීපු පැටර්න් එකත් එක්කම දෙනවා. හරිද? සිග්නල් එක කොහෙද කියලා. අන්න ඒ විදිහට අපේ සිස්ටම් හරහා ඇනලයිස් කරන්න පුළුවන්. ඉතින් AI chart analyst. ඉතින් ඕගොල්ලෝ දන්නවා කෝස් එකකින් ඕගොල්ලොන්ට මාසයක් නම් දෙකක් ගන්නන්නේ. එතනින් පස්සේ ඕගොල්ලොන්ගේ ඒ ගන්නන ගුරුවරයාගෙන් අදහස් ගන්න පුළුවන්. ඊට පස්සේ යාත් එක්ක පර්සනල් කතා කරලා අදහස් ගන්න අමාරුයි. බැච් එකකට එක සැරේයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හැබැයි ඔයාට මේ අපි කෝස් එකක් කරලා දෙනවා. ඊට අමතරව මේ ටූල් එක ඕගොල්ලන්ට තියෙන නිසා ඕගොල්ලෝගේ chart එකට ඔයාට විතරක් ඇනලයිස් ඔයාට කැමති දෙයක් ගහලා ඔයාට ඕන විදිහට ඇනලයිස් එකකින් අහගන්න පුළුවන්. ඉතින් මේ බැංකුව වලට ලොකු ටීම් එකක් ඉන්නවා ඇනලයිස් කරන්න. දැන් ඔයාට ඉන්නවා HSR AI ඇනලයිස්ට් එක. ඒකෙන් පුළුවන් ඔය පැය 24 ඕන වෙලාවෙ එයත් එක්ක කතා කරන්න. ඔයාට මෙන්න මේ විදිහට ඔයත් එක්ක එයත් එක්ක කතා කරලා ඉවරලා
ඕගොල්ලොන්ට ට්‍රේඩ් ගන්න පුළුවන්. ඉතින් මේතන මම මේ හායි කියලා දාලා තිනවා. මෙයා අහනවා ආයිබෝවන් ඔබට සහාය වන්නේ කෙසේද? එයා අහනවා මොනවාද ඇනලයිස් කරන්න ඕනේ? ඒකට එයා දාන්න ඕනේ ඒවා මොනවාද? ඕඩර් ෆ්ලෝ දාලා දෙන්නද? ෆුට්ප්‍රින්ට් chart බලන්න ඕනද? ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වලට අනුව ඇනලයිස් කරන්න තියෙන අන්න ඒ වගේ නිවුස් පව ඇනලයිස් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට මෙන්න මේකේ නිවුස් පව ඇනලයිස් කරන්න පුළුවන්. ඕනම දෙයක්. ඒකට ඕගොල්ලොන්ට ෆන්ඩමෙන්ටල් ලෝකේ ඕනම දෙයක් මෙයාගෙන් අහලා ඒක කොහොමද ක්‍රිප්ටෝ කරන්සිස් වලට බලනවා ඕගොල්ලොන්ගේ ගෝල්ඩ් එකට වෙන්න පුළුවන් forex market එකේ ඕනම පෙයා එකක් ක්‍රිප්ටෝ දැන් BTC USD එක කොහොමද ලෝකෙ වෙනස් වෙන්නේ ඉදිරියට ඒ දේවල් උනත් මෙයාගෙන් එදාට ඇහුවම එයා කියලා දෙනවා මෙන්න මේ ආකාරයට වෙනස් වෙන්න පුළුවන් කියන දේ. ඒ වගේම entry SLTP පවා මෙයා ජෙනරේට් කරලා දීමේ හැකියාවක් තියෙනවා මෙයාට. ඉතින් ඒකත් ඔයාලට යූස් කරන්න බෑ. ඉතින් AI signal models. ඉතින් ගොඩාක්ම ඕගොල්ලෝ දැන් මේ තත්ත්වෙ හිටියට දැන් ඉදිරි අනාගතේ ඉතාලම ටෙක්නොලොජි එකත් එක්ක චේන්ජ් වෙනවා. ඉතින් ලොකු සල්ලි තියන අය AI වලින් තමයි ගොඩක් වෙලා ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඔයාගේ ඉතින් දැන් මම ඔයගොල්ලොන්ට HSR Academy එකේ අපි ඔයාලට ගෙනත් දෙලා තියෙනවා. ඔයාටම මේ ෆියුචර්ස්. ඉතින් AI නැති ට්‍රේඩර්ස්ලා ඉතින් ඔයගොල්ලන්ට AI එකක් අපි අතටම ගෙනත් දීලා තියෙනවා. ඉතින් අවුරුදු 5කින් හැම ට්‍රේඩර් කෙනෙක්ම අනිවාර්යයෙන්ම මේ AI යූස් කරනවා. ඉතින් ක්වෙස්චන් එක තමයි ඔයා මුලින්ම මේකට ජොයින් වෙලා අපිත් එක්ක ඒ ගමන පටන් ගන්නවද නැත්නම් පරක් වෙලා අර සාමාන්‍ය සාම්ප්‍රදායික තියරි ටිකම ඉගෙනගෙන ඉවරලා ඔය එක තැන පල් වෙවි ඉන්නවද කියන එක තමයි අහන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඒ සිග්නල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් AI සිග්නල්ස් කියන එක ක්ලික් කරලා ඉවරලා ඉතින් මේ ආකාරයෙන් ඇඩ් කරපු තව ෆියුචර්ස් ගණනාවක් තියෙනවා 100කටත් වැඩි. මමට ඔය පෙන්වන්න පුළුවන් ටිකයි. ඉතින් ඒ ටිකත් ඔයගොල්ලෝ බලන්න කොයිතරම් ඇකියුරේට් සිග්නල් තියෙනවද කියලා. ඉතින් මේ තියෙන අපේ එක ප්ලැට්ෆෝම් එකක් විතරයි. මමට ඔයගොල්ලන්ට මේ පෙන්වන්නේ Gold VIP Pro ප්ලැට්ෆෝම් එක. අපේ තියෙන Gold VIP Pro Ultra කියලා එකක්. ඒක වෙනම ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අපේ courses වලට join වෙලා basic to advanced වෙනකන් සාමාන්‍ය concept වල ඉඳලා සාම්ප්‍රදායිකවලත් අපි උගන්වනවා. ඒ ඔක්කොම ඉගෙන ගන්නලා ඒ ටිකක් ගන්න පුළුවන්. අපි ඒවට books පව වෙනම තියෙනවා. ඊට අමතරව තව ඉදිරියට මේ ආකාරයේ නොයෙකුත් දේවල් ඉගෙන ගන්න ඕන නම් අපිත් එක්ක join වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොන්ට මෙන්න මේ ආකාරයට අපි ටියුටෝරියල්ස් වෙන වෙනම හදලා තියෙනවා. අද උනත් join වෙලා ඔයගොල්ලොන්ට ලබාගෙන වැඩි පටන් ගන්න පුළුවන්. ඉතින් course එකක් කරන එක මම වැරද්දක් කියන්නේ නැහැ. but ඒක අපි දෙයක්කට ඉන්වෙස්ට් කරන්න ඕනි. ඒකෙන් අනිවාර්යයෙන්ම අපිට කම්ෆර්ටබල් වෙන්න ඕනි ඉන්කම් එකක් ගන්නකොට. හරිද? ට්‍රේඩින් course එකක් කරලා වෙලා ඒක ට්‍රේඩ් එකක් ඇනලයිස් කරලා ට්‍රේඩ් එකක් දාන්න එන්ට්‍රි එකක් හොයන්න කුඹුරක් කොටන වගේ මහන්සි වෙන්න ඕන නම් හරිද? ඒ පාට්ට විදිහට ස්ට්‍රෙස් වෙන්න ඕන නම් ලොස්ට් එකක් ගියාම තව එන්ට්‍රි එකක් හොයාගන්න ඊටත් වැඩි ස්ට්‍රෙස් වෙලා ප්‍රෙෂර් හදාගන්න ඕන නම් අපිට ඒ වගේ ජොබ් එකක් වැඩක් නැහැ නේ. කොච්චර ට්‍රේඩින් හොඳ වුණත් එහෙම වැඩක් නැහැ නේ. ට්‍රේඩින් වලින් සල්ලි වල ට්‍රේඩින් වලින් සල්ලි වුණා නම් මනස නිදහස් තියාගෙන නිදහසේ ඇනලයිස් එක කෙලින්ම බලලා සල්ලි හොයන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අපි ජොබ් එකක් එක්ස්ට්‍රා ඉන්කම් එකක් කරනවා. අපි ජොබ් එකක් කරලා ඉන්නේ එක්ස්ට්‍රා ඉන්කම් එකක් කරන මේ තව ගෙදරට වෙලා කට්ට ගන්න නෙවෙයිනේ. අපි නිදහසේ කීයක් හරි අමතර ආදායමක් කියන්නේ ළමයි හැම වෙලෙම නිදහසේ අනිවාර්යෙන් ගාණක් එන්න ඕන. හරිද? ඒතකොට තමයි ඒකේ විනෝදي තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් වෙන ඕන තරම් ජොබ් තියෙනවා. ඒක කරන්න පුළුවන්. ට්‍රේඩින් එකට එන්න ඕනේ නැහැ. හරිද? ඉතින් මේකට ඕගොල්ලොන්ට කරන්න තියෙන ඉතින් කෝස් එකක් අපි දෙනවා. ඊට අමතරව ඉතින් ඕගොල්ලොන්ට අපි එතක ජොයින් වුණොත් එදාම කෝස් එක ඉගෙන ගන්න ගමන් තමන්ට ඒක කෝස් එක අවසන් වෙනකන් ඉන්න ඕනේ නැහැ. අද ජොයින් වුණා. තප්පර 6 යන්නේ ලොගින් වුණා chart එකට ගියා. එක බටන් එකක් ක්ලික් කරන්න තියෙන්නේ. අර කියන ඇනලයිස් ටික ඔක්කොම ඔයා වෙනුවෙන් වෙනවා. ඉතින් මේක තමයි අපේ වෙනස. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක මෙන්න මේ දේවල් මේ ටෙක්නොලොජි එකත් එක්ක අරගෙන අපේ කෝස් එකත් අරගෙන මෙන්න මේ ගමන ලේටස්ට් ෆියුචර්ස් එක්ක ඉදිරි අනාගතයට ගැලපෙන විදිහට මේ ගමනේ යන. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ ෆියුචර්ස් ගැන අපි ගැන මොනවද තියෙන අයිඩියාස් කියලා. මීට කලින් ජොයින් වුණ බැච් එක. ඉතින් කෝසස් ගණනාවක් කරලා ආපු කෙනෙක්
ස්ක්‍රීන් සවුන්ඩ්ස් ඇහෙන්නේ නැති වෙන්නේ නැති මම ආපහු දාන්නම්. මේ හම්පිට මේ මේ ජර්නි එකේ බලනකොට අපිට මේක හම්පිට මේ සර්වයි සර්ගේ තියෙන්නේ මේ දැනුමේ කියන එක අපිට හම්බිච්ච ලොකු වරප්‍රසාදයක්. හේතුව මම මගේ ජීවිත කාලේ මම සාමාන්‍යයෙන් මේ අනිත් මිනිස්සු වගේ කියන්නේ අවුරුදු 9ක් 10ක් ට්‍රේඩින් කරා කියලා කියන්නේ මම සාමාන්‍ය 2000 මම පොඩි රැකියාවක් කරා ඊට පස්සේ මම විශ්‍රාමිකය වෙලා තමයි මේ ට්‍රේඩින් වලට මම ගත්තේ මේ පටන් ගත්තේ ඒක සාමාන්‍යයෙන් මම 2021 22 වගේ කාලේ ඉඳලා මම මේ ට්‍රේඩින් ජර්නි එක ඇතුලේ මේ ඉන්වෝල් වුණා. ඒ වුණාට මම ගොඩක් කෝස් කීපයක් කරා ඕඩර් ෆ්ලෝ එහෙම අනම්මන කතන්දර ගොඩක් කරා. ඒ වුණාට මම මගේ මේ ට්‍රේඩින් ලයිෆ් එකේ මම දෙකලත් මේ වගේ එකේ දැනුමක් තියෙන්නේ සාමාන්‍ය ප්ලැට්ෆෝම් එකක් හදපු සර් කෙනෙක් මම නම් දෙකලත් නෑ. මම සාමාන්‍යයෙන් මේ ලෝකයේ මේ ලොකු ප්‍රසිද්ධ මේ චැම්පියන්ලාගේ අර ඩීප් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකේ ඒකේ සමහර දවල් මම දැකලා ඊට වඩා ඇඩ්වාන්ස් සර්ගේ ප්ලැට්ෆෝම් එක. එතමර අපි ලංකා ශ්‍රී ලාංකික වශයෙන් ලොකු ආඩම්බරයක් වෙන්න ඕනේ මේ අපි මේ වගේ සර් අපිට හම්බෙලා මේ වගේ ප්ලැට්ෆෝම් හදලා තිබ්බ එකේ.